ඕකේ අපේ ෆ්ලයිට් එක 1:45 තායිපේ වලට තියෙන්නේ BR035 අපේ ෆ්ලයිට් එක ගේට් එක 12 තමයි ඕපන් වෙලා තියෙන්නේ චෙකින් වලට. Hi. Okay, so over here. This is my friend, the Canadian hi Pearson Airport, Toronto. It's on Toronto. And this is so big, and like there's a lot of space. And right here, this is our flight. Yeah, this is our flight. We're going to Taipei on Taipei. It's a midnight. Yeah, it's a midnight. When is it plane? right අපේ BR35 අපේ ෆ්ලයිට් එක තියෙන්නේ චෙකින් කවුන්ටර් එක තියෙන්නේ number 12. අපි number 12 පැත්තට යන්න තමයි දැන් සූදානම් වෙන්නේ. right අපිට තියෙන්නේ 12 ඈත පේනවා මේ චෙකින් කවුන්ටර් එක 12 කියලා. අපේ සුපී තමයි වේගෙන්ම යන්නේ. සුපී තමයි වේගෙන්ම යන්නේ. right අපි පියර්සන් එයාපෝට් එක ඇතුලේ යනවා. මේ අපිට මේ බැගේජ් දාගන්න ඕනකමක් තියෙනවා මේ ටේප් එකක් ගහගන්න. මම හිතන්නේ දැන් තමයි බෙස්ම ටයිම් එක අපිට දාගන්න පුළුවන් එකක්. ඇවිල්ලා තියෙන්නේ $22.22 and $26 ඔක්කොම තියෙනවා. මේ තියෙන අපේ බැගේජ් ටික. දැන් මේ ටික අපි පොඩි ටේප් එකක් ගහගෙන ආයි ස්ටාර්ට් කරමු. right අපි පැකින් එක නියමටම දැම්මා. හැබැයි එක බෑග් එකක් $25ක් ටැක්ස් එකත් එක්ක බෑග් දෙකට $50ක් යනවා සම්පූර්ණම මේ පැකින් එකට. දැන් අපි මේ ගේට් එක ළඟටම ඇවිල්ලා ඉන්නේ. not gate, the checking counter එක. අපි checking counter එකට ඇවිදගෙන යමු. yeah. You tired? Yeah. Okay, let's go. Devani, akka ඔය යන්න නගි ළඟට. right අංක 11 12 මෙතන තමයි අපේ චෙකින් තියෙන්නේ. අපි නම් චෙකින් වලට ගිහිල්ලා ආයි කනෙක්ට් වෙමු. right අපි දැන් when you know Sophie? I just changed my clothes off. wow right දැන් අපේ දීමා and සුපි දෙන්නම මේ චේන්ජ් එකක් දාලා ඇඳුම් මාරු කරගෙන අපි ඇඳුමක් මාරු කරගෙන අපි ඇවිල්ලා ඉන්නේ BR35 අපේ ෆ්ලයිට් එක Pearson Toronto to Taipei. boarding කරන්නේ E75 E74. තාම බෝඩින් පටන් අරගෙන නැහැ. අපි බෝඩින් පටන් ගන්නකම් අපේ පොඩි නංගි බබාලා දෙන්නත් එක්ක ටිකක් ඇවිදින්න. හැබැයි තව විශේෂ රෑ 1 ගානට වගේ තියෙන ෆ්ලයිට් වලදී මම මේ ටිකක් කාලයකට පස්සේ තමයි රෑ 1 ගානේ ෆ්ලයිට් එකකට ටොරොන්ටෝ වලින් යන්න සෙට් උනේ. මේ හරියේ දවල් වරුවට සෑහෙන මේ ෆුඩ් ස්ටෝර්ස් තියෙනවා. කෑම මොනවා හරි ගන්න පුළුවන්, වතුර මොනවා හරි ගන්න පුළුවන්, even beer, wine හැම දෙයක්ම. හැබැයි ටිකක් රෑ වෙනකොට මට පේන විදියට මේ ඒ සුපර් මාකට්
සහ මේ ෆුඩ් ෂොප්ස් මුකුත් ඔපරේට් වෙන්නේ නැති බවක් තමයි පේන්නේ ටිකක් දවල් වරුවට සාපේක්ෂව. ටයිපේ වලට යන ෆ්ලයිට් එකේ තව විශේෂත්වයක් තියෙන්නේ මේ ගේට් 75 අර පේන්නේ 75 එකයි 74 එකයි බෝඩ් කරන තැන කිට්ටුවම තමයි මේ ටොරොන්ටෝ එයාපෝට් එකේ බොහොම සිම්බල් එකක් වෙච්ච මෙන්න මේ එක තියෙන්නේ. අපේ පොඩි දෙන්නම සෑහෙන ඒක ඇතුලේ සෙල්ලම් කරනවා. මේක ඇතුලේ දුවන්න කරන්න පුළුවන්. මේක මැදින් යන්නත් පුළුවන්. මේක විශේෂත්වයේ තියෙන්නේ මේක ඇතුළට අවිල්ලා අපි මේ කතා කරනකොට ඒ කතා කරන එක දෝංකාර දෙනවා. දැන් ඔයාලට වෙනස තේරෙනවා ඇති. අපි හරියටම මේකේ මිඩල් එකට අවිල්ලා අපි කතා කරද්දී මේ මුළු පෝල් එක ඇතුළෙම මේක එහෙම තමයි හදලා තියෙන්නේ. ඒක තමයි ඒකේ නිර්මාණශීලී බවත්. බිත්තියක් තියෙන්නේ කර්ව් එකට හදපු. රයිට් මේ තමයි පියර්සන් එයාපෝට් එක. අපි බෝඩින් පටන් ගත්තට පස්සේ ආපහු සැරයක් කතා බහ කරමු. තියෙන්නේ බ්‍රෙක්ෆාස්ට් මීල් එක. බ්‍රෙක්ෆාස්ට් මීල් එකේ නම් මම ඇත්තටම චූස් කරේ මේ ෆිෂ් එකක්. ෆිෂ් ඇන්ඩ් ඔම්ලට් තමයි තිබුණේ. අපේ ඩීඑන් සුපී නම් ගත්තේ ෆිෂ් ඇන්ඩ් ඔම්ලට්. වීඩියෝ වෙනවා. Alright, so this Eva Air gave us this last like the dinner to them. So right here I'll show you what I got. So I got a yogurt. I love yogurt. And I got some apples. It's red apples and green apples. I love it. And it's just a cup to put juices like pineapple juice, apple juice, orange juice. And then next we have a strawberry jam to put it on our croissant. This croissant. Yeah. So my dad got the same meal. And my sister. Alright, so let's take the croissant here for a second. Okay, so let's see what's in here. Because I'm surprised. I want to really see. Mystery. 3, 2, 1. Oh my god, look. She loves it. Ray, do you like it? Yeah. I love it too. Okay, so just take this thing off. I'll just put it to the garbage later. Alright guys, this is my last thing to eat in Eva Air. And thank you Eva Air so much for flying us. I love Eva Air now. I like their food. Thank you so much Eva Air. Alright, so this is what it looks like. From the look, I can say it's tasty for sure. 100%. And you can enjoy your meal while you're looking at outside the room. So, yeah. I love the eggs. Alright. So, my sister got the same. But our yogurts are different. I got strawberry and she got cherry. Whoa. Cherry. I love cherry. Mom got strawberry too. Okay. Oh, a sausage. Oh, a hot dog. No, that's not a hot dog. That's chicken. No. Alright, what's this? Wait, I'm gonna try it out. It's potato. I love potato.
say about. Thank you. Bye. Bye. Please be careful, Mannequin. Ada di mana ya? Ya. Yeah, not for the bus, so we have to take train. Baba, පැත්තකට වෙන්නකො. විනායකගේ අපේනවා නැත්තම්. pada kain lara pisau kamu ini ada itu. Hari. Right, BR75 අපි යන්නේ තායිපේ to Bangkok. මේක මේ බැංකොක් වලට ගිහිල්ලා බැංකොක් ටච් කරලා ආපහු සැරයක් දෙන්න බබා මම යන්නම්. ආයි නැවත මේ ඇම්ස්ටර්ඩෑම් වලටත් යන ෆ්ලයිට් එක. get 2. Okay. අපිට හෙඩ්ෆෝන් තියලා තියෙනවා මේකේ මේ හෙඩ්සෙට් එකක් ඕන නම් ගන්න. Ah, thank you. Thank you. Right, first class එක අපි පහු කරන්නේ තායිපේ to Bangkok. දක්වා යන ෆ්ලයිට් එක. Right. මේකේ මිඩල් එකේ මේ සීට් පෙලි 4ක් තියෙන ෆ්ලයිට් එකක් අපි මේ එන්න කලින් කොහොමත් බුක් කරා වෙල පහම මිඩල් සීට් 4. ඒ නිසා අපි 4 දෙනාට මේ ෆ්ලයිට් එකේ ටිකක් නිදහසේ එකතර යන්න පුළුවන්. මේකත් මම හිතන්නේ පැය 6යි විනාඩි 20ක විතර ෆ්ලයිට් එකක් තමයි බැංකොක් වලට තියෙන්නේ. අපි කලින් ආපු ෆ්ලයිට් එක මේ ටොරොන්ටෝ වල ඉඳලා තායිපේ වලට ටිකක් පරක් වුණා. ඒ කියන්නේ පැයක් විතර පරක් වුණා. ඒකෙන් මේ අපි ලාස්ට් මොමන්ට් අපිට එන්න උනේ මේ එයාපෝට් එකට මේ තායිවාන් වල. ඒ නිසා චුට්ටක් මේ ෆ්ලයිට් එකට අපි ලාස්ට් මොමන්ට් ආවේ. හැබැයි ඉතින් එහෙම අන්තිම මොහොතේ ආවා කියලා ගැටලුවක් නැහැ. අපි එනකොට ඒගොල්ලෝ දන්නවා බැංකොක් වල යන ෆ්ලයිට් එකට ටොරොන්ටෝ වල ඉඳලා පැසෙන්ජර්ස්ලා 4 දෙනෙක් ආවා. ඒ 4 දෙනා මේ ෆ්ලයිට් එකට එනකන් ඉන්නවා කියලා. මොකද බැංකොක් ෆ්ලයිට් එකට අදාළව ටිකට් බෝඩින් පාස් 4ක් අපිට මේ ටොරොන්ටෝ වලදීම ඊවා එකෙන් හම්බ වෙනවා. ආයි මැදදී විශේෂම දේ තමයි සිකියුරිටි චෙකින් එකක් නැහැ. මේ අපි එන ටර්මිනල් එකෙන්ම තමයි අපිට ආපහු සැරයක් ෆ්ලයිට් එක ගන්න තියෙන්නේ තායිවාන් එයාපෝට් එකේදී. අපේ සීට් නම්බර් එක 52. රයිට් අපි දැන් 52 ළඟට අවිල්ලා තියෙන්නේ. මේ තියෙන්නේ 52. රයිට් අපි දැන් වාඩි වෙන්න හදන්නේ. නෑ. මට එතනදී අමතක කරා එකක් ගන්න. ඔයාලගේ එකක් තියෙනවනේ. හෙඩ්සෙට් එකක්. කපන්නේ. ඇත්තටම මේ BR75 එකේ දැන් තමයි අපිට මේ ඩීල් එක හම්බුනේ. මේක ජස්ට් පැය 3මාරක ෆ්ලයිට් එකක්. හැබැයි
මේක දැන් ඊවයා කියලා සමහර අය කියනවා. හැබැයි ඒ වගේම මේ තවත් සමහර අය හඳුන්වන්නේ EVA එයා කියලා. මට මේක මම මතක් වුණේ නිකන් කියන්න. ඊටාම සුපිරි කැම වේලක් දෙනවා අපි මේක මේ එන්ජොයි කරනවා මේ ෆුඩ් එක. You like? මේ අක්කගේ මීල් එක. මේ මගේ මීල් එක තාම මම නම් ඕපන් කළේ නෑ. මේ දෙන්නම සෑහෙන එන්ජොයි කරන වැඩක් තමයි මේ මීල් එක. ඒක මම දන්නවා. අපේ මේ ෆ්ලයිට් එකත් අද එච්චරම මේ ෆුල් නෑ. ඒ නිසා නිදහස් ෆ්ලයිට් එකක්. මේක විශේෂත්වය තියෙන්නේ මේ 75 එක තායිපේ වල ඉඳලා, කියන්නේ තායිවානයේ තායිපේ ඉන්ටර්නැෂනල් එයාපෝට් එකේ ඉඳලා බැංකොක් ස්වර්ණභූමි එයාපෝට් එකට ඇවිල්ලා ස්වර්ණභූමි වල ඉඳලා මේ ෆ්ලයිට් එක ආපහු ඇම්ස්ටර්ඩෑම් වලට යනවා. ඉතින් ඒ හින්දා මේ ආයිසරයක් පැසෙන්ජර්ස්ලා ඇම්ස්ටර්ඩෑම් වලට යන අය බැංකොක් වලින් මේ ෆ්ලයිට් එකටම නගිනවා. සමහර ඒ නිසා වෙන්නත් පුළුවන් මේ යන ෆ්ලයිට් එකේ පැසෙන්ජර්ස්ලා ටිකක් අඩු. රයිට් අපි ස්ටාර්ට් කරා අපේ කෑම එක. මේ මේන් වලට ෆ්ලයිට් එක රයිට් අපි ඉමිග්‍රේෂන් ක්ලියර් කරගත්තා බැංකොක් ස්වර්ණභූමි එයාපෝට් එකෙන්. මම කිව්වා අපි මේ ටොරොන්ටෝ වලින් එනකොටම අපේ ෆ්ලයිට් එක පැයක් පරක් වුණා කියලා. එතකොට අපිට තායිපේ වලින් නගින්න තිබුණු ඊවයා ෆ්ලයිට් එකට අපි පැයක් විනාඩි 45ක් වගේ තියේදී තමයි බොහොම වේගෙන් දුවගෙන ඇවිල්ලා ෆ්ලයිට් එකට නැග්ගේ. ඒතර අපි ආවේ BR 75 කියන ෆ්ලයිට් එකේ. ඇත්තට මේ ෆ්ලයිට් එකේ අපේ බෑග් ගාවෙ නැහැ. හැබැයි ඊට විනාඩි 20කට විතර පස්සේ බැංකොක් වලට එන තව ඊවයා ෆ්ලයිට් එකක් තියෙනවා. ඒක BR 067. මේ දැන් පෙන්නලා තියෙන නම්බර් එක. ආන්න ඒ ෆ්ලයිට් එකේ තමයි අපේ බැගේජ් ආවේ. දැන් අපි බලාගෙන ඉන්නේ ආන්න ඒකේ ආපු අපේ බැගේජ් ටික ආපහු සැරයක් එනකම්. අපිට පොඩි වෙලාවක් තිබුණා. ඉස්සෙල්ලාම එන්නේ අපේ බෑග් දෙක. මම දන්නේ his baggage belt එකේ සෝ ඒකත් හරිම මේ ඉම්පෝටන්ට් සිද්ධියක්. අපේ බෑග් එක තමයි මුලින්ම එන්නේ. අපි බලමු ඒක. එක ළඟ තුනට බාග්
දැන් එළියට යන්න. අපිට ගේට් නම්බර් 3 එක කිට්ටුවට තමයි යන්න තියෙන්නේ. ගේට් නම්බර් 3 එක කිට්ටුව තමයි අපිව පික් කරන්න ආපු අය ඉන්නේ. මේ දිගටම තියෙන්නේ එහෙම මේ පික් කරන්න ආපු අයගේ නම් සමහර වෙලාවට ඒ අය බුක් කරපු හෝටල් වල ඉන්ෆර්මේෂන්ස් පැටලෙන්නේ නැතුව කොහොම හරි හැම කෙනෙක්ම ගෙනියන්න තමයි තියෙන්නේ. බලමුකෝ අපේ නම තියෙන කෙනෙක් ඉන්නවද කියලා. හරි මෙතන තියෙනවද දීමානි බලන්න මේ තාත්තගේ නම තියෙනවද කියලා. So, did you see my name? Oh, right, that's my name. Right, අපි හොයාගත්ත අපේ නම තියෙන තැන. තරම අපේ දීමානි තමයි මුලින්ම නම හොයාගත්තේ. That's me. Nalia. 4. Yeah, sure. Subin, now how many are you photo? Di mana itu? ඒකල ෆොටෝ එකක් අරගෙන කන්ෆර්ම් කරනවා මේ ඉස්සෙල්ලාම අපි මද ඉන්නේ කියලා අපේ ඕඩරේ අපිට බුකින් එක දාපු අයට මේගොල්ලෝ ඒක තමයි ඒ කරන්නේ. රයිට් දැන් අපි අපේ බෑගේජ් ටික පිළිවෙලක් කරගන්න ඕන. එක තැනකට අපේ බෑගේජ් ටික අයින් කරගත්තට පස්සේ බලමු එයා කිව්වේ අයින්ට කරගන්න කියලා වගේ මට තේරුණේ අරුණේ. හරි. අර උදන් අතර කරගමු කමන්නේ. රයිට් අපි මෙතන ඉන්නවා මේ ගොඩක් ඉන්නේ වගේ මේ ආපු අය තමන්ගේ වාහනේ එයා කෝඩ්නේට් කරලා මෙතනට ගෙනල්ලා දෙනකම්. Dimana, are you tired? Subi, are you tired, darling? Okay.